අයිබෝන් කියල පිළිගන්නවා ඒවිේෂන් වොයිස් YouTube චැනල් එක බලන ඔබ සියලුම දෙනා. ඉතින් අපි කැප්ටන් එල්මෝ ජයවර්ධන මහත්මයා එක්ක මේ දක්වා කතා කරේ ගොඩාක් වෙලාවට මේ ලංකාවේ ගුවන් සේවා ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් කතා වගේම එතුමා මුහුණ දුන්නු විශේෂ සිදුවීමේ ගුවන් ගමන් අතරතුර සිද්ධ වුණු දේවල් සම්බන්ධයෙන්. මේ සියලුම දේවල් ඉතාම ජනප්‍රිය වෙලා බොහෝ දෙනා බලන්න ගැනීමත් එක්ක අපිට ගොඩාක් ඉල්ලීම් ලැබෙන්න ගත්තා මේ තවත් යම් අලුත් දේවල් කරන්න පුළුවන්ද මේ වැඩසටහන් එක්ක කියලා. ඉතින් අපේ YouTube channel එක බලන අයගේ ගොඩාක් ඉල්ලීම් සැලකිල්ලට අරගෙන අපි තීරණය කරා මේ ලෝකයේ පුරා වුණු ගුවන් අනතුරු සම්බන්ධයෙන් අද ඉඳලා පොඩි විශේෂ මාතෘකාවක් ඔස්සේ කතා කරන්න සහ ඒ ගුවන් අනතුරු වලට පාදක වුණු හේතු සම්බන්ධයෙන්ුත් කතා කරන්න. මොකද මේ ගුවන් අනතුරු ඔස්සේ තමයි ගුවන් සේවා ශේෂ්ත්‍රය යාවත් කාලීන වෙලා ගොඩක් වෙලාවට මේ අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට යන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ දක්වා මේ ගුවන් සේවා ශේෂ්ත්‍රයේ ගුවන් සේවා ඉතිහාසයේ වුණු දරුණුතම ගුවන් අනතුර විදිහට සැලකෙන ඔබ සමහර විට මේ විදිහ අහලත් ඇති මේ ටෙනරීෆ් කියන ගුවන් අනතුර සම්බන්ධයෙන් කතා කරන්න. මේ සිදුවීම සම්බන්ධයෙන් කතා කරන්න මම හිතනවා ඊටාම සුදුසුම පුද්ගලයාත් කපිතාන් එල්මෝ ජයවර්ධන මහත්මයා කියලා. මොකද මේ ගුවන් අනතුරට සම්බන්ධ වෙන ගුවන් යානා දෙකම බෝයින් 747 කියන මාදිලියට අයත් ගුවන් යානා දෙකක්. ඉතින් එතුමා මේ බෝයින් 747 කියන මාදිලියේ ප්‍රධාන ගුවන් නියමුවෙකු විදිහටත් කටයුතු කරලා තියෙනවා වගේම මේ හා සම්බන්ධ අත්දැකීම් ගොඩාක් තියෙනවා. ඉතින් අද මේ මාතෘකාවට යන්න කලින් මම පොඩ්ඩක් කියන්නම් මේ ගුවන් අනතුර සම්බන්ධයෙන්. මේ ගුවන් අනතුර ලෝකයේ ගොඩක් වෙලාවට හැඳින්වෙන ටෙනරීෆ් ගුවන් අනතුර කියලා. මේක ස්පාඤ්ඤ දූපත් සමූහයකට අයත් එක් දූපතක ගුවන් තොටුපළක සිදු වුණු අනතුරක්. 1977 අවුරුද්දේ මීට අවුරුදු 50කට විතර කලින් මාර්තු මාසයේ 27 වෙනිදාවක තමයි මේ ලෝක ඉතිහාසයේ සිද්ධ වුණු දරුණුතම ගුවන් අනතුර වෙන මේ ගුවන් අනතුර සිද්ධ වෙන්නේ. ඉතින් මේ අනතුරින් මගේ ජීවිත 583ක් ඊටාම කෙටි කාලයකින් නිමේෂයක් වගේ කාලයක් ඇතුළත අහිමි වෙනවා. මගීන්ට වගේම කාර්ය මණ්ඩලයේ නිලධාරීනුත් ඇතුළුව. ඉතින් අද මාත් එක්ක එකතු වෙන්නේ කැප්ටන් එල්මෝ ජයවර්ධන මහත්මයා. ඔබතුමාට බොහොම ස්තුතියි සම්බන්ධ වීම සම්බන්ධයෙන්. කැප්ටන් අපි මේ අද ඉඳන් පොඩ්ඩක් අර යා ක්‍රෑෂ් ඉන්වෙස්ටිගේෂන් සම්බන්ධයෙන් වුණු දේවල් එක්ක පොඩ්ඩක් කතා කරන්න කියලා හිතුණා. අපි ගොඩාක් අය අහලත් තිබුණා මේ අනතුරුම ගැන කතා කරන්නත් කියලා තිබුණා අපිට කමෙන්ට්ස් එහෙම දාලා තිබ්බා. ඉතින් මං හිතුවා කැප්ටන්ගෙන් මේක අහන්න. මොකද කැප්ටන් මේ ගුවන් යානයත් පදවල තියෙන නිසා. මොකද්ද කැප්ටන් මේ ටෙනරීෆ් ගුවන් අනතුර අපිට පොඩ්ඩක් සරලව කියන්නකෝ මේ සම්බන්ධයෙන්. ඔව් ඒක කියන්න පුළුවන්. මම ඒක කියන්නේ ඉස්සෙල්ලා මම කියන්න ඕන අපි මේවා කරන්න මේ දායක වෙච්ච කෙනෙක් ඉන්නවා. ඔයයි මමයි මෙතන කතා කරාට මොකද මේ කරුණු හොයන කෙනා ඉන්නේ කැනඩාවේ. බිමංග කළුආරච්චි කියන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්. හැබැයි එයාත් ප්ලේන් ගැන බොහොම ඉන්ට්‍රස්ට් එකක් තියෙන තරුණ ළමෙක්. මාත් එක්ක තිබ්බ මොනේ කෙනෙක් තරුණයිනේ. මිනිහටත් මම හිතන්නේ 40ක්වත් මම දන්නේ නැහැ එහෙම කියන්න වයස කීයද කියලා. හැබැයි එයා හරි උනන්දුවෙන් මම මොකක් හරි මට මේක වෙලා නැති හින්දා දේවල් හොයන්න එයාට කිව්ව ගමන් එයා එවනවා. එවන එක හරියට හරි. මොකද මේ කතන්දර හුඟක් මම හොඳට දන්නවා. ඉතින් එයා එවන දත්ත ගත්තාම ඒව හරියට හරි. ඉතින් අපි ඒව ගැන තමයි කතා කරන්නේ. නමුත් අපි එකක් මේ ප්‍රේක්ෂකයන්ට කියන්න ඕන. මේකේ අපි කියන එකක්වත් අපි තීරණ කරපු දේවල් නෙමෙයි. අපි දන්නේ නැහැ. මමත් මේ කියන්නේ මේක එක එක තීරණය කරලා එන ඒවා. මට පුළුවන් මගේ අදහසක් දෙන්න. ඒ ඇරෙන්න මම මේක ඇවිල්ලා මේක වැරදි අරක වැරදි කියන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි මෙතන. හැබැයි කතන්දරේ කියන්න පුළුවන්. එතකොට අර කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා තියෙනවානේ. ඒකකොට මෙතන වැරද්දක් කරන්න නෙමෙයි කියන්නේ මේ කතන්දරේ මෙහෙමයි වුනේ. ඉතින් මේක ඉංග්‍රීසියෙන් තියෙනවා. හැබැයි අපි සිංහල භාෂාවෙන් කතා කරන කියවන අයට මේක අපි තේරුම් කරලා දෙනවා මොකක්ද උනේ කියලා. ලොකු පින්තූරු යුත් අඳලා දුන්නා මේ අපේ මේ මල්ලි කෙනෙක් මෙතන ඉන්න. ඒක නැතුව කරන්න බෑ. හරි. මේ කතන්දරේ කියමු. මේ කතන්දරේ තමයි වැඩියෙන්ම
ජීවිත නැති වෙච්ච කතන්දරේ. මේ ආසියන්තරා දෙක ආවා ලාස් පාමාස් කියලා ගුවන් තොටුපළක් තියෙනවා. කේනරි අයිලන්ඩ්. කේනරි අයිලන්ඩ් කියන්නේ ඉතින් ඒ මූද එහෙම හරි ලස්සනයි, මූදේ නාන්නයි, වැල්ලේ ඇවිදින්නයි තමයි මිනිස්සු එන්නේ. සංචාරකයෝ අපේ මේ හික්කඩුවට එන්නේ. අපේ එක එක තැන් රුගම්බේ යන්නේ ඒ වගේ එනම හොගාලා. එදා මේ ප්ලේන් දෙකක් ආවා. එකක් ආව ලොස් ඇන්ජලිස් ඉඳලා නිව්යෝක් වලට. ඉතින් ඒගොල්ලෝ කට්ටිය මාරු කරගෙන මේ පයිලට්ලා මාරු නම් දුර වැඩි. ඊට පස්සේ ආව නිව්යෝක් ඉඳලා කේනරි අයිලන්ඩ් වලට. අනිත් එක ආව ඇම්ස්ටර්ඩම් යුරෝපේ ඉඳලා කේනරි අයිලන්ඩ් වලට. එයාට මම හිතේ පැය 5ක් විතර යන්නේ නැති. අරයට නිව්යෝක් ඉඳලා කේනරි අයිලන්ඩ් වලට පැය 8ක් විතර යන්නේ නැති. අපි හරියට ගණන් දන්නේ ඒවම දල වශයෙන් කියන්නේ මම ඔය ආසියන්තරා වෙලවල තියෙන හින්දා. මේගොල්ලෝ මේක ලං ඇවිල්ලා බාන්න යනකොට ඒ වෙලාවේ එනකොටම බෝම්බයක් ගියා. කේනරි අයිලන්ඩ් එකේ එයාපෝට් එකේ. ලාස් පාමාස් එයාපෝට් එකේ බෝම්බයක් ගියා. දැන් බෝම්බයක් ගිය ගමන් මම මෝර්නින් එක තමයි ඉස්සෙල්ලාම ගියේ. කොහොම හරි එකපාරට ඒගොල්ලෝ එයාපෝට් එක වහනවා. ඒ වගේම එයාපෝට් එක වැහුවා. වහපුවම දැන් මේගොල්ලෝ එනවනේ බාන්න. දැන් මේගොල්ලන්ට වාන්න බෑ. එතකොට ඕන ආසියන්තරාව කෙලවන කැප්ටන් කෙනෙක්ගේ ඔළුවේ තියෙනවා ඕල්ටර්නේට් කියන්නේ. අතිරේක ගුවන් තොටුපළක් තියෙනවා මට මෙතනට යන්න බැරි වුණොත් මම අතනටයි යන්නේ කියලා. ඒක හුඟක් වෙලාවට වෙන්නේ කාලගුණය. අපි දැන් ගුවන් නියමුවෙක් හැටියට එනවා. එනකොට අපි හිතමු ලංකාවට එන්නේ කොළඹට. අන්තිම වහිනවා හෙනක ගහනවා රෝමියෝ සීරම තියෙනවා නම් එයා සමහර වෙලාවට තීරණයක් ගන්නවා නෑ මම මෙතන බාන්නේ මගේ අර අතිරේක ගුවන් තොටුපළට යනවා. එතකොට ඒකේ අතිරේක ගුවන් තොටුපළ වෙන්නේ මත්තල. අන්න අපි එතකොට ඒ ගුවන් නියමව ගිහිල්ලා මත්තල බාන. බාලා ඉන්නවා මේ වැස්සාරේ මේ ඉවරනව තමයි එයා එන්නේ. ඒක තේරුණා ඉතින් ඕක කියන්නේ ඕල්ටර්නේට් එයාපෝට් කියලා කියන්නේ. මේ දෙන්නම ආවා බොම්බෝනින් එක තිබුණා දෙන්නම ගියා ටෙනරිෆ් වලට. හරි ඉස්සෙල්ලාම ගියේ කේල්ලෙන්. හරිද? ඊට පස්සේ ගියේ පෑනම් කාරේ. හරි එතකොට දැන් අපි ඒගොල්ලෝ ගිහිල්ලා දැන් ඒකේ බාලා ඉන්නවා අර ලාස් පාමාස් එයාපෝට් එක අරින්නකම්. නැත්නම් යන්න බෑනේ. ආසියන්තරා දෙක තියාගෙන තවෙන ඒවත් ඇවිල්ලා ඇති. ඉතින් ඒක එච්චර ලොකු එයාපෝට් එකකුත් නෙමෙයි. ඒකේ රන්වේ එක මේ ගුවන් ධාවන පතේ සෑහෙන දිගයි. 11000 ගානක් තියෙනවා අඩි. ඒක සාමාන්‍යයෙන් ලොකු එකක්. නැත්නම් ඉතින් 747 නෑ බාන්නත් බෑ. බාන්නත් බෑ ඒක විතර නෙමෙයි. ඒක තිබුණේ අඩි 2000ක් උඩ. මුදු මට්ටමට අඩි 2000ක් උඩින්. ඒතර උඩට යන්න අපිට ධාවනපටිය දිග වෙන්න ඕන. හරි මේ ධාවනපටිය එතන හැබැයි එච්චර ආසියන්තරා එන ලොකු එයාපෝට් එකක් නෙමෙයි. ස්පාඤ්ඤයට අයිති. ඉතින් මේගොල්ලෝ ගිහලා ලෑන්ඩ් කරා. එතකොට අපි නිකන් දල වශයෙන් කියනවනම් ඒගොල්ලොන් ගැන අපි ගුණ නියමව ගැන කියන්න එපා. පෑනෑම් එකේ ආපු එක්කෙනාගේ නම වික්ටර් ක්‍රැබ්ස් කියන්නේ වයස 56ක කැප්ටන් කෙනෙක්. හරිද? මිනිහට පැය තිබුණා 21000ක් විතර. හරිද? හැබැයි එයා මේ 747 එකේ යට තිබුණේ එහෙම ලොකු ගානක් නෙමෙයි 500 ගාන. 564යි. 564යි යට. ඒ කියන්නේ හොඳ පළපුරුදු තියෙන මිනිහෙක්. එයාගේ දෙවනිය හිටපු එක්කෙනාගේ රොබර්ට් බ්‍රැග්. හරි. එයාට තියෙනවා 10000ක් තියෙනවා කැප්ටන් මේ මුළු පැය ගාන අරකෙන් 2700 ගානක් තිබිලා තියෙනවා. එයාට අරයට වැඩි තිබිලා තියෙනවා. එයාට අරයට වැඩි එයා ඉස්සෙල්ලා ගිහිල්ලා. හරිද? එතකොට එන්ජිනියර් හිටිය වොන්ස් කියලා. ඒ කාලේ කැටුනේ ඉංජිනේර කෙනෙකුත් යනවානේ ෆ්ලයිට් ඉංජිනේර. තුන්දෙනෙක් ඉන්නවනේ එන්ජිනියර් වොන්ස් කියලා හිටියේ. රයිට්? ජෝර්ජ් වොන්ස්. එයාටත් මම හිතන්නේ 17000ක් විතර තිබුණා. 15000යි 559 බෝයින් වල. ඒ කියන්නේ හොඳට පළපුරුදු අය. ඒ පෑනෑම් කාර්යය. පෑනෑම් කියන්නේත් කැප්ටන් මේ පෑන් ඇමරිකන් වර්ල්ඩ් එයාවේස් කියන එකනේ. අරක ෂෝට් ෆෝම් එක තමයි අර මේ පෑනෑම් කියන්නේ ෂෝට් ෆෝම් එක ලෝකෙ තිබිච්ච ලොකුම යාලා ඉන්නේ. ඒකත් පාඩු වෙලා වහන්න ඕන. ඒක වෙන කතන්දරයක්. ඉතින් KLM එකට හිටියේ මේ වෙන් සැන්ඩන්. ජැකොබ් වෙන් සැන්ඩන් කියලා වයස 50යි යාට. දැන් මේ 50 කතන්දරේ නෙමෙයි මෙතන. එයා තමයි KLM එකේ මේ පුරුදු කරන
ෆ්ලීට් එකේ 747 747 එකේ ලොක්කා චීෆ් එක්කෙනනේ චීෆ් ඉන්ස්ට්‍රක්ටර් කියන්නේ ඉතින් උපරිම ලෙවල් එකට ගිය මිනිස්සේ වැඩි වයසකුත් නැහැනේ 50යි තාම. හරිද? එතකොට එයාගේ දෙවනියා හිටියා ක්ලවුස් අන්න එයාට තිබුණේ පැය බොහොම අඩු ගාණක්. එයාට 747 එකේ 95යි. හරි. එයාගේ මුළු ගාණ හැබැයි තිබුණා 9000. සෑහෙන පුරුදු තියෙනවා මේ ජාතිය ආසයන්තරවල් එල්ලවලා නැහැ. එතකොට එන්ජිනියර් කෙනෙක් හිටියා. එයාගේ නම කියන්නේ එයා විලියම් ෂෝඩර්නේ. අන්නරි. එයාට තියෙනවා 17000යි බෝයින් එකේ 543. So අපි ඉස්සෙල්ලා මේක කියලෙමු. මේගොල්ලෝ හොඳ පළපුරුදුකාරයෝ කට්ටියක්. ඉතින් දැන් මේගොල්ලෝ මෙතනට ඇවිල්ලා දැන් ඉන්නවා. දැන් කවුරුත් දන්නේ නැහැ අර එයාපෝට් එක අරින්නේ කීයටද කියලා. ඒ බෝම්බයක් නේ ප්‍රශ්නේ. බෝම්බයක් කියවම ඉතින් ලොකු ප්‍රශ්නයක්. හරිද? ඉතින් ඕකට වෙලා යනවා අරම මේ හුඟක් දේවල් තියෙනවා. අනිත් එක දැන් මේගොල්ලන්ට මේ ටෙනරිෆ්වල කවුරුත් නැහැ මේගොල්ලන්ගේ ආසෙන්තරාව එලවන්න. දැන් මම ගිහිල්ලා ඩයිවර්ට් කරනවා කියමුකෝ සිංගප්පූරු ඉඳලා මම යනවා ටෝකියෝ වලට. ගිහිල්ලා මම ඩයිවර්ට් කරලා තව තැනකට ගියාම එතනට පයිලට් කෙනෙක්ව ගේන්න පුළුවන් නේ කොහෙන් හරි ටක් ටක් ගාලා දාගන්න පුළුවන් යුරෝප් වල ඕන තැන. දැන් මේක එහෙම තැනක් නැහැනේ. ලාස් පාමස් එක තමයි මේන් එයාපෝට් එක එතනට ඒක වහලා මේතන කවුරුත් නැහැ මේක අරන් යන්න මේගොල්ලොම ගෙනියනවා. දැන් මේගොල්ලොම ගෙනියන්න කිව්වට දැන් පයිලට්ලට තියෙනවා මේ වෙලාවක්. දැන් මේවා තමයි අපි කියන්න ඕන මොකද සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකුට තේරුම් ගන්න. දැන් වැන්සැන්ඩන්ට ඒ වෙලාවේ මිනිහා පැය 9 මිනිත්තු 21ක් ඩියුටි ඉඳලා. ඒ කියන්නේ දැන් ඒක පටන් ගන්නේ තමුන් පටන් ගන්න පැයකට ඉස්සෙල්ලා. අපි හිතමු අපි 10ට ටේක් ඔෆ් කරනවා කියලා ප්ලේන් එක. ඩියුටි ටයිම් එක පටන් ගන්නේ 9ට. ඔව් කලින් 10ට ගිහිල්ලා අපි 2 වෙනකොට වානවා කියන්නකෝ. 10 ඉඳන් 2ට 4යි පැය. හැබැයි බෑවට පස්සෙත් පැය භාගයක් ඒකට දාන්න ඕන. ඒතර ඒක 4මාර වෙනවා. ඉස්සෙල්ලා තව එකක් වැඩි වෙනවනේ. 5මාරක්. ඒකවල 5මාරක් වෙනවා ඩියුටි ටයිම් එක. ඔන්න ඩියුටි ටයිම් කියන්නේ ඕකයි. දැන් ඕක ලියලා තියෙන්නේ. පොත්වල ලියලා තියෙනවා. දැන් කැප්ටන් කෙනෙකුට මේක කඩන්න බෑ. එයාට නියමිත පැය ගන්න විරුද්ධයි. හැබැයි ඕකේ තව එකක් තියෙනවා කැප්ටන්ස් ඩිස්ක්‍රෙෂන් කියලා. ඒ කියන්නේ ඩිස්ක්‍රෙෂන් කියලා තීරුම් කරන්නේ දැන් ඔයා බත් කන්න ඉඳගත්තාම ඔයාගේ වයිෆ් වෙයිලා අහනවනේ ඔයා අද බත් ඉන්දියාප්පද කන්නේ කියලා. එතකොට ඩිස්ක්‍රෙෂන් එක තියෙන්නේ ඔයාට. බත් ඉන්දියාප්ප. ඒ කියන්නේ තීරණය එයාට එයාට කිව්වේ නෑ අද මම මේක තව පැය 2කින් වැඩි කරනවා කියලා. හැබැයි ඒවා එක රටවල් වලට වෙනස්. එක තැන් වලට වෙනස්. එක මිනිසුන්ටත් වෙනස්. ඔයාට මතකද අපි කරා නිකෝසියා ක්‍රෑෂ් එක? අන්න ඒක ඒ කතන්දරේ ගත්තා නම් ඒකයි සම්පූර්ණ කතන්දරේ ෆ්ලයිට් ටයිම්. ඉතින් මේකත් මෙතනට බලපෑවා. මට මතක නෑ පෑම් කාර්යයට කොච්චර තිබුණේ කියලා. එයාටත් අඩු වෙන්නේ නැති සෑහෙන. වැන්සැන්ඩන්ට වැඩි වෙලා තිබුණේ නෑ. 9:20 කියන්නේ ඒ කාලේ. එතකොට එයාගේ කාලේ ඉවරයි. සහ ඒගොල්ලොන්ගේ මේ KLM ලගේ ගොඩක් ස්ට්‍රික්ට්ලි බලනවලු. හරිම ස්ට්‍රික්ට්. ඒ මන් දන්නවා සමහර කම්පැනි හරිම දැන් සිංගප්පූරු එයාලයින් එකේම හරිම ස්ට්‍රික්ට්. අපි යන්නේ නැහැ කවදාවත්. ඒත් කැප්ටන් ඉතින් සේෆ්ටි හින්දා ආරක්ෂාවට නේ. ආරක්ෂාවට දාලා තියෙන්නේ. අනිත් එක දැන් ඒක ඒ නීතියෙන් එහෙම දාලා තින්නේ මිනිසුන්ට මානසික සෑහෙන්න මානසිකව ෆ්ලයි කරලා ආවට පස්සේ. ඉතින් ඒකත් එයාගේ ඔළුවේ තියෙනවානේ. එයා කොච්චර ඒවා කල්පනා කරනවද කියනවනම් දැන් මේ දෙන්න ආසියන්තර දෙක නවත්තලා. දැන් මෙයා මේක අරන් ගිහිල්ලා ලාස් පාමස් එකේ බාලා. එයා බහිනෝනේ. එතකොට තව කැප්ටන් කෙනෙක් අරන් යනවා ඒක ආයි ඇම්ස්ටර්ඩම් වලට. මෙයා බැලුවා දැන් නිකන් ඉන්නවා. අර බෝම්බේ ගිහි කතන්දරේ හින්දා කොයි වෙලේ හරිද දන්නේ නැහැ. මෙයා කැල්කියුලේට් කරලා ආයෙ පාරක් එතන ඉඳලා යන්න ඕන ෆියුල් ගානක් ඇම්ස්ටර්ඩම් වලට යන ගානක් දැම්මා. දාගන්න දැන් රීෆියුල් කරනවා යා. ඒකට පැය භාගයක් යනවා. නිකන් ඉන්න එකේ මේක පැය භාගයක් යනවා. ඉතින් පැය භාගය යන්නේ ඉස්සෙල්ලා අරකොල්ල එයාපෝට් එක ඇරියා. දැන් ආයි කරදරයක් නේද? දැන් මේක නවත්තන්නත් බෑ කොහොම හරි. ඒ සේරම මම මේව වැඩි දුර කියන්නේ නැහැ මොකද ප්‍රේක්ෂකයන්ට අමාරුයි. අපිට කියන්න තියෙන්නේ මේ කැප්ටන්ගේ ඔළුවේ ලොකු දේවල් තිබුණා ඒ වෙලාවේ.
හරිද? ඒවා සේරම තියා අනිත් එක චීෆ් කෙනෙක්නේ. Chief, ඔව්. මැනේජ්මන්ට් පයිලට් ඒවත් සේරම තියෙනවා. කොහොම හරි මේගොල්ලෝ මේක ලෑස්ති කරලා දැන් පෑනෑම් කාරයට යන්න බෑ මෙතනින්. දැන් මේක පේනවනේ. දැන් මෙතන නවත්තලා තියෙනවා ප්ලේන් දෙකක්. ඔව්. මේක ඇවිල්ලා KLM ප්ලේන් එක. මේක ඇවිල්ලා පෑනෑම් එක. දැන් පෑනෑම් මිනිහා ලෑස්ති යන්න. හැබැයි මෙයා යනකම් මට යන්න බෑනේ. ඔව්. ඒක තේරුණා. හරි. ඉතින් එතකොට එයාට එච්චර ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එයා කොහෙවත් මොකක්වත් කිව්වෙත් නැහැ. මොකද මෙයා අන්තිමට ජීවත් වෙච්ච එක්කෙනා. ඔව්. මෙයා මැරුණානේ. මැරුණා. දැන් මෙයා යනකම් මට යන්න බැරි වුණා. එතකොට මෙයා මේ අර අනිත් එයාපෝට් එක ඇරියා කියනකොට මෙයා රීෆියල් කරන්න පටන් ගත්තා. ඒකට පැය භාගයක් යනවා. ඇත්තම කියනවනම් වැඩි දාන්නත් බෑ. මොකද දැන් මෙයා ටිකක් තියෙනවා. ඒක විතර නෑ ටැංකි පුරවගෙන යන්න බෑ. යන්න තියෙන කිලෝමීටර් 70 50යිනේ. එතකොට ඒකේ බර මම මේක සැර වැඩි දන්නෙත් නෑ කියන්නේ 285ක් 285,000 කිලෝග්‍රෑම් තමයි මැක්සිමම් ලෑන්ඩින් වේට් එක. එතකොට අපිට ඊට වැඩිය තියාගෙන බාන්න බෑ. එතකොට මෙයා මොන නැටිල්ල නැටුවත් 287ට වැඩිය යන්න බෑගේ වේට් එක. මොකද අතන ගිහලා බාන්න බෑ එතකොට. ඔය හුඟා දේවල් තියෙනවා. ඉතින් ඔය සේරමත් එක්ක අපි සරල විදිහට කියනවා නම් මෙයා පෙට්‍රල් ගගා හිටියා මෙයා හිටියා ඒක හින්දා. ඔන්න දැන් මෙයාට කිව්වා යන්න කියලා දැන්. දැන් ඉවරයි. ඔන්න ඔය වෙලාවේ දැන් මෙතන කියනවා ලෝ ක්ලවුඩ් වගේ රෝල් වෙලේ ආවා කියලා. ඒව එන මාරියට. වැඩියම දැන් මේකේ ෆොග් කියලා හිතන්න බෑ. මික්ස් එකක් වෙන්නත් පුළුවන්. මොකද අඩි 2000ට ෆොග් හිටින්නේ නැහැ. ඒක වැටෙනවා පල්ලෙහාට. හරිද? මේක ලෝ ක්ලවුඩ්. නීදුම නෙමෙයි. ඉදුම නෙමෙයි ලෝ ක්ලවුඩ් එක වලාකුළක්. හරිද? අඩි 2000ට වලාකුළවල තියෙනවා අඩි 500 තියෙන වලාකුළු. අනිත් එක මේකේ ලොකුම දේ තමයි මේක පැචස් තිබුණේ. තනින් තන ඒකනේ හිල් තියෙනවා. ඒකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔය පැච් එක තමයි මහාම එපාම කරපු දේ. මොකද අපිට සමහර පොඩ්ඩක් පේනවා පොඩ්ඩක් පේන්නේ නැහැ. දැන් මේක පෙවුන් නැත්තම් මෙයා යන්නේ නැහැ. තනිකර ඇවිල්ලා ක්ලවුඩ් එකෙන්ම වැහුණා නම් මෙයා යන්නේ නැහැ. පේන්නේ නැහැ. මෙයාට පේනවා දැන් යන්න. මෙයාට යාර 100ක් කරේ මේ තියෙනවනේ අපි ඔහු කැප්ටන් හැටියට සමානට හොර කරගෙන යනවා. ඒ එහෙම කතන්දර වෙනවා. මත් කරලා තියෙනවා බොරු කියනෝනේ හොර නෙමෙයි අපි දන්නව මොනවද කරන්න කියලා. දැන් අපි ගත්තොත් අපි හෝකන්දර කතන්දරේ. එයා රත්පලානට එනකොට එයාට තිබෙන්නේ අර එහෙන් මෙහෙන් ෆොග් තිබුණා පැචස්. එතකොට එයාට හිල් වලින් පේනවා පල්ලෙයා. අන්න එතකොට තමයි එයා වෙන්නේ නේ. දැන් හිල් එකක්වත් තිබුණ නැත්නම් ඒ මිනිහා ඉන්නේ නැහැ නේ. මොකද පේන්නේ නැහැ නේ. උන් ඕක තමයි කතන්දරේ. ඉතින් මේක තන් ටික බිමනේ ඉන්නේ. ඉතින් මෙයා බලන්නේ මෙතෙක් ඉඳන් මෙතෙන් තියාගන්න නෙයාට තියෙන්නේ. ඉතින් උච්චර මහ ලොකු දෙයක් නෙමෙයි හිමින් ගියගේ කියලා. යා අඩිය ඕනේ යාර 100ක් පෙවුනා නම් එයාට මේක ඇදගෙන යන්න පුළුවන්. මම මෙහෙම කියන්නම්කෝ. ඔතන ලයිට් තියෙනවනේ මැද. මෙහෙම දාලා මේක රන්වේ ලයිට්ස්. රන්වේ ලයිට් තියෙන්නේ 15ක්. අඩි 15කට සැරයක් තියෙන එකක්. ලයිට් හතරක් පෙවුනයි කියන්නේ 60ක් පේනවනේ. අඩිය ඇතිනේ යන්නේ. හිමි අනිත් එක මේක හිමීට යන්නේ. අයියෙන් යන්නේ නැහැ. කොහොම හරි මෙයා ගියා. දැන් මෙයා මෙහෙම යනවා. මෙයාට මෙහෙම ටැක්සි වේග දිනනවා මෙතන. ටැක්සි කරන වැත්ත. දැන් මේ තියෙන්නේ රන්වේ එකෙන් ටැක්සි වේගයට යන එක. ඔව්. නම්බර් 3 නම්බර් 4. අතන 1 2යි තියෙනවනේ කැප්ටන් කලින්. 1 2යි මෙතන තියෙනවා මේක ඇඳලානේ අපේ මහත්තයා. ඇඳපු මහත්තයා ඒක අයින් කළා නයින් කරපේ කොහොමද ඒක ඕනේ නෑ අපිට කටින් කිව්වේ. මේ දෙක තමයි මෙතන වටින්නේ. දැන් මෙයා මෙහෙම ඇවිල්ලා මේවා එකකටවත් ගියේ නෑ. එයා මෙතනට ගිහිල්ලා මේකද කියනවා 180 ඩිග්‍රී ටර්න් කියලා. අංශක 180ක් මෙහෙම හැරිලා ලෑස්තිනෝ KLM. ඔව්. ටේක් ඔෆ් කරා. දෙතකොට පෑනෑම් එක්කිනාට අර කියනවා ෆොලෝ KLM කියලා. අරගේ පස්සේ යන්න. එයාගේ පස්සෙන් තමසෙත් යනවා කියනවා. දැන් එයාටත් මෙහෙන් යන්න බෑනේ. එයාත් මේ පාරේ තමයි යන්නේ. ඔන්න දැන් මෙයා මෙහෙම එනවා මැදට. ඔව්. දැන් මෙතන තව තියෙනවා කතන්දරයක් කියන්න. සාමාන්‍යයෙන් දැන් මේක පොඩි එයාපෝට් එකක් නේ. මං හිතන්නේ මම දන්නේ නැහැ. මෙතන එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ලා එක්කෙනයි හිටියේ.
එක්කෙනා කියන්නේ එක shift එකයි දෙන්නෙක් ඉන්නේ නැති තුන් දෙනෙක් ඉන්නේ නැති. නැත්තම් සාමාන්‍යයෙන් ground frequency වෙනම තියෙනවා. tower frequency වෙනම තියෙනවා. root frequency වෙනම තියෙනවා. තුන් දෙනෙක් කතා කරන්නේ. මෙතන මං හිතන්නේ එහෙම වුණා කියලා මං එහෙම මෙහෙම පොත්වලත් බැලුවා අර මේ හොයාගන්න නෑ. මං හිතන්නේ එක්කෙනයි හිටියේ. මොකද පොඩි මේකක් නෙමෙයි ඉතින් මෙතන නාවන්නේ නෑනේ. එතකොට අර මිනිස්සයා කිව්වා මෙන්න තමුසේ යනවා KLM එක පස්සෙන් කියලා. දැන් මෙන්න මෙයා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ බැයිලා මෙයා යනවා KLM එක පස්සේ. KLM කාර්යය මෙතෙන්ට ගිහිල්ලා කැරකිලා හිටියා. 180ට හරව ගන්න. 180ට හරවලා දැන් එයා බලන් ඉන්නේ මේ පැත්ත. ඔව්. අපෝ යන්න. දැන් එයා මෙතන නැත වාහා එතකොට දැන් මේ මිනිහා එනකොට මෙයාට පේන්නේ නැද්ද ඉතින් මෙතන මිනිහා කියලා. පේන්නේ නැහැ. දකින්නේ නැහැ. මෙයාට ටවර් එකේ ඉන්න මිනිහට දෙන්නම පේන්නේ. ලෝ ක්ලවුඩ් ඇවිල්ලා ඒක මම හොන්දට විස්තර කරන්න ඕන. එහෙම අපි බලනවා අපිට පේන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට තමයි විශ්වාස කරන්නේ ටවර් එකේ මිනිහා කියන එක හරි අරවා මේ හුඟක් දේවල් කරනවා. දැන් අපිට මෙතන ඉඳගෙන ඕන දෙයක් කියන්න පුළුවන් අර මිනිහට ඒ වෙලාවේ ඔළුවේදී විට දේවල් සේරම ගත්තම ඉතින් යාට පේන්නේ නැහැ. එයා ගියේ නැහැ. එයා හිටියා. එතන හරිද? එතකොට මෙහෙම ඇවිල්ලා මෙයාට දුන්නා KLM කාර්යයට දුන්නා එයාට යන්න තියෙන රූට් ක්ලියරන්ස් එක. ඒ කියන්නේ මම සිංහලෙන් කියන්නම් එයාට කිව්වා තමුසේ දැන් යනවා උතනින් ටේක් ඔෆ් කරලා ගිහිල්ලා කෙලින්ම යනවා ලාස් පාමාස් වලට කියලා. එහෙම කතන්දර කියමුකෝ. දැන් ඉංග්‍රීසියෙන් කිව්වනම් you are clear to Las Palmas at 15,000 feet. හරි මොකක් හරි කියන්නේ නැති. and stand by for take off කිව්වා. stand by. ලෑස්ති වෙලින් stand by for take off කිව්වේ ඔබ පොඩ්ඩක් ඔතන හිටපන්. කතන්දරේ කිව්වසේ. දැන් මෙයාට KLM කාර්යයට කිව්වේ. ඔව්. KLM කාර්යයට ඇහුනම කැප්ටන් හිතුවා ටේක් ඔෆ් කියලා කිව්වනේ. මෙයාව ටේක් ඔෆ් කරන්න කිව්වා කියලා. ඒකයි උනේ. ස්ටෑන්ඩ් බයි කියලා ඇහුන්නේ. ඇහුන්නත් අපි ඒ මනස මෙරළනේ. හැබැයි අර කිව්වේ බව අපි දන්නවා. එතකොට දැන් තුන්දෙනෙක් ඉන්නවා කොපිට් එකේ. හරි. එතකොට ඒ වෙලාවෙම ඒ ටවර් එකේ මිනිහා කිව්වා පෑනම් කාර්යයට take taxiway 3 and go to the taxiway කියලා. දැන් මෙයා ඉන්නේ මේ පැත්තෙන්නේ. මේක හරවගෙන එහෙම ගිහිල්ලා මෙහෙම යන්න කියලා. අතන පොඩි ටැක්සි එකක් තියෙනවනේ කැප්ටන්. මෙතන මේ තියෙන ටැක්සි එකේ දිගටම යන්න. හරිද? මෙතනින් ගිහලා හරවන්න මේ හරවිල්ල 135ක් අංශක හරවන්න ඕන. මෙහෙම ඇවිල්ලා 135. මේ ජම්බෝ ජෙට් කියන්නේ ඇයි ලොකු බර කරතයක් වගේ කතන්දරයක්. හරි ඕක රෝද 16ක් තියෙනවා. ওই 16න් මෙහෙම ඇන්ගල් වලට හරවන්න හරි අමාරුයි. හරිම අමාරුයි. ඒක හරියට පේන්නෙත් නැහනේ. ඉතින් අර මිනිහා මෙතනින් හැරෙුවේ නෑ. ඒ මිනිහා chart එක බලලා මෙතනින් යන්න ගියා. එතනින් ලේසිනේ. ලේසි. ඒතර මෙහෙම ඇවිල්ලා බලන්න අංශක ගන්න අංශක 45න් ගිහිල්ලා ෂේප් වෙනවා. දැන් එයා තාම මෙතන. එයාට කිව්වා go to the taxi way කියලා. මෙතෙන්ට එන්න කියලා කිව්වේ. එයාට කියන්නේ අතනින් ගින් ආයෙ අතෙන්ට එන්න කියන එකනේ. එතනින් ගිහිල්ලා මෙහෙම එන්න කියලා. දැන් ප්‍රේක්ෂකයන්ට අදහසක් එනෝනේ මේකේ. ඔන්න මේ වෙලාවේ Van Sanden, Jacob Van Sanden ඇහුණනේ stand by for take off කියලා. මිනිහා හිතුවා මිනිහව ක්ලියර් කරා කියලා ටේක් ඔෆ් කරන්න. දැන් ඔන්න බලන්න. දැන් උතන මිනිහා ඇවිල්ලා චීෆ් නේ. චීෆ් ලොක්කා. එයාගේ කෝපයිලට්ට පැය කීයක් තියෙනවද? 95යි. 95යි. දැන් මම මේ කියන්නේ මේ වෙච්ච දෙයක් නෙමෙයි. මං හිතන දෙයක්. වැරදින්න පුළුවන්. ඒ දැන් ඒ 95 තියෙන මිනිහාගේ බොස් නෙමෙයි. ඔව්. මහා බොස්. මහා බොස් ඕකේ let's go කිව්වම අරුඩ වෙකේ. බයනේ උට කියන්නේ හරියන් කියලා. දැන් මේ තද වෙලා මේවා පේන්නේ නැහැ සීරමස්සේ ඌගෙන කැප්ටන් නෝ කියන්න බයයි. ඒක තමයි ලොකුම කරදරේ උතන. හරිද? එන්ජිනියරුත් එහෙම මිනිහ එන්ජිනියරුත් ඇහුවා. did we get take off easy on the run with මොකක්ද easy on the run කියලා ඇහුවා. ඒකත් නැහැ. එයා රන් එකේ ඉන්නවද කියලා ඇහුවා තාම. ඒකත් නැහැ. ඒක මොකුත් නැහැ. දැන් මෙයාගේ මොලේට දාගෙන ඉවරනේ. ඉක්මනටම යන්න ඕනේ. මෙන්න මේක මම තේරුම් කරන්න ඕන. ඩේව් එක ටිකක් අමාරුයි තේරුම් කරන්න. මේක හුඟක් ෆ්ලයින් වලදී වෙන එකක්. අපේ මොලේට වැටුනොත් මේකයි කියලා. හරිද? ඒක වෙනස් වෙන්නේ නැහැ ඔළුවෙන් ලේසියෙන්.
කවුරුහරි මෙහෙම ගහලා හොලවනකම් අර විදිය මොකද මොලේ පොඩි කෑල්ලයි වැඩ කරන්නේ ඒ වෙලාවේ මොකද එච්චර පිරිලා නිකන් හිතුවේ පෑනමයක් ඩියුටි හිටපු මිනිහෙක් හරිද මිනිහට ඕන කොහොම හරි මේක ගිහිල්ලා හැපැත්තට දාන්න ඉන්නේ කම්පැනියට වැඩ කරන මිනිහෙක් සේරම බැලුවම ඕගේ වැරදි වෙන්න පුළුවන් මිනිස්සුන්ට ඕගේ වැරදි වෙන්න පුළුවන් මම මේ යව සුද්ධ කරන්න කතා කරනව නෙමෙයි ඒ කියන්නේ මනුස්සකම කියන එක ඒකයි මිනිස්සුන්ට වරදිනවා කොහොම හරි මේ කතන්දරේ කොහොම වෙනකොට ටවර් එකේ කෙනා කීට කතා කරා පෑනම් පිටිපස්සේ ඒගොල්ලන්ට තහුණනේ මෙයා ටේක් ඔෆ් කියලා ස්ටෑන්ඩ් බයි කියලා කියනවා එයා කිව්වේ ස්ටෑන්ඩ් බයි කියලා එතකොට we are on the runway කියලා එයා කිව්වා මිනිහා රන්වේ ගියා මම තාම මෙතන කියලා හරිද ඒ වෙලාවෙම මේ ටේක් ඔෆ් කරන්න ගිය කේල්ලේ මේකේ කෝපයිලට් උත් ඇහුවා are we cleared for take off කියලා ඒක අහපු මෙසේජස් දෙකම ක්‍රෑෂ් වුණා එකම ෆ්‍රීකවන්සි ඉන්නේ එකම ෆ්‍රීකවන්සි එකේ ඉන්නේ දෙන්නම මං කිව්වේ ඒක එකම ෆ්‍රීකවන්සි එකේ ඉන්නේ මොකද නැත්තම් ෆ්‍රීකවන්සි දැන් සාමාන්‍ය දවසක අපි කටුනායක ගියා නම් ඉස්සෙල්ලා කතා කරන්නේ ග්‍රවුන්ඩ් එක හැන්ඩල් කරන එක්කෙනා you are cleared to line up and wait කියලා කියනවා ඊට පස්සේ change to tower කියනවා අතන්තර දෙකක් නේ දැන් මේකේ එක ටවර් එකේ එක මෑන් කෙනෙක් එක මෑන් නෙමෙයි තුන් දෙනෙක් ඉන්නේ නැති එක ෆ්‍රීකවන්සි එකෙන් කතා කරා ඒ දෙක બ્લોක් වුණා ඒ වෙලාවේ ඉතින් මෙයා මේකත් අරගෙන යන්නේ බාගෙට let's go කියලාගෙන යන්නේ ලොක්කනේ මිනිහා මේක ඇරියා දැන් ඔය ආන්න පුළුවන් දැන් මෙතන ඉන්නේ පෑනම් කාර් දැන් මුට පේන්නත් දෙනවා කියලා හරිද අහන්න දෙපේ පේන්නේ නැහැ මේ වලාකුල් විසිබිලිටිය 100ට විතර මීටර් 100 විතර අඩු මෙතන මීටර් 100ක් ගත්තා මෙතනනේ ඔව් ඉතින් මිනිහ පේන්නේ මිනිහට දැන් සද්ද අරගෙන ඉතින් මෙහෙම ඉක්මනට වෙන දේවල් නේ කොහොම හරි මේක එක ඒගොල්ලෝ දැනගන්නකොට හිතනකොට මේක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියනකොට මෙයා දැක්ක ඉස්සෙල්ලම කේල්ලෙමගේ ලයිට් කඩාගෙන එනවා කේල්ලෙම් කරත් දැක්ක මෙයාව ඒ වෙලාවෙම තමයි මීටර 100 නම් මීටර 100 කියන්නේ කීයක්ද ආසි පොඩි ගානක් නේ හරිද එතකොට ඒක ප්ලේන් එක දැන් කාගෙන යනවා මෙයා නම් එක විතර ඉන්නේ අරයා ඒ වෙලාවට හොඳ සෑයන හයියෙන් එන්නේ දැන් මේ මිනිස්සයා කරේ මෙයාට එක දෙයක් කරන්න තිබුණේ මෙහෙම මේක ඇරලා පවර් එක ඇරලා දැම්ම තනකොළ උඩට ප්ලේන් එක හැරෙව්වා පොඩ්ඩක් මම කාර් එකක් කියලා යනවා කාර් එකක් ඇඟරෙන්න ඕන කපනවනේ පැත්තකට කඩයක් කඩාගෙන යන්න හරි මොකක් කරේ මිනිහ හැරෙව්වා තඩි ප්ලේන් එකක් නේ අප්පා මේක මෙහෙම ගියා අනිත් එක්කෙනා දැනගත්ත සේරම මුකුත් නෑ එයාට කරන්න එයා ඇද්ද ප්ලේන් එක ඇද්ද කියන්නේ උඩට අඩු ස්පීඩ් එක වුණත් යයි කියලා හිතාගෙන ඇදපු පාරට ටේල් එක වැදුනා බිම ටේල් ස්ට්‍රයික් එක මොකද මේකේ පවර් නෑ උඩට යන්න වැදුනා දිවට එක එන්ජිමක් පල්ලෙහා තියෙන එන්ජිමක් මෙයාගේ ටේල් එකේ වැදුනා. අන්න එතනින් කතන්දරේ ඉවරයි. හැබැයි මේ ප්ලේන් එකෙන් භාගයක් මේ පැත්තට ගියා. ඉස්සරහා කෑල්ල කැඩුනා. අර එක කෙලින්ම ඇවිල්ලා වැටුණා. රන්වේ උඩටම ඒකේ හිටපු හැමෝම මැරුණා. මම හිතන්නේ 200 ඒක හිටිය 248. ඒක 48ම මැරුණා මේක පිච්චෙන්න ගත්තා. අරක ඒ කියන්නේ කැප්ටන් තෙලුත් ගහලා නේ ෆුල් තෙල් ෆුල් ගහලානේ දැන් තෙල් ගැහුවේ නැත්තම් එයාගේ බර අඩුයි එහෙනම් උඩේට යන්නත් තිබ්බනේ ඒක දන්නේ නැහැ අපි දන්නේ ඒව ගැන කියන්න හරිද ඊට පස්සේ මේ පැත්තේ එක කැඩුණානේ දෙකට එතකොට මේකේ නහය ඉස්සරහනේ තියෙන්නේ නහයේ පැත්තේ හිටපු උන්සු බේරුණා කියන්නේ පයිලට්ලා තුන් දෙනාම බේරුණා ඒ හැරි හිටපු 61 දෙනෙක් බේරුණා හැබැයි 335ක් මැරුණා 396ක් ඒකේ ගියා 396ක් හිටියා 335ක් මැරුණා 61ක් බේරුණා ඒකේ කැප්ටනුයි කෝපයිලට්ුයි එන්ජිනියරුයි තුන්දෙනාම බේරුණා කැබින් ක්‍රූ එකේ ඒගොල්ලොත් බේරුණා සමහර අය ඉතින් ඒ දෙක එක්කව කරපුවාම 500 ගාණක් 583 නෝක තමයි කතන්දරේ හරිද ඉතින් ඔහොම තමයි මෙතන වුනේ දැන් මේකේ දැන් ලොකු ප්‍රශ්න තියෙනවනේ මේකේ වුණාම ඔව් මොකද වුනේ අරෝමියෝ සේරම අහලා ඊට පස්සේ මේගොල්ලෝ දැම්ම නීතියක්
ටේක් ඕෆ් කියන වචනේ කියන්න බෑ කියලා. අතන වැඩේ මේ වුණේ කියන්නේ ටේක් ඕෆ් කියන සද්‍යාවනේ. ඔව්. හරිද? දැන් අපි ඊට පස්සේ දැන් ඒක වෙනස් කරලා ඒගොල්ලෝ කිව්වා ඒක වෙනස් කරන්න ඕන. දැන් මම කියනකොට කියන්නේ this is Singapore 3 to 5 we are ready for departure. departure take off කියන්නේ. දැන් KLM කාරේ කිව්වේ we are ready for take off කියලානේ. හරි කිව්වේ stand by for take off කියලා නෑ කිව්වේ. stand by for departure කිව්වනම් කවදාවත් පරදින්නේ නෑ නේද? ඒ වචන දෙක වෙනස් වෙන්නේ නෑ. අනේ ඒක තමයි මනුස්සකම කියන්නේ. ඒක තමයි. ඉතින් මොනවා කියලා කරන්නද? ඕක මෙච්චර කාල අපි අවුරුදු ගානක් ෆ්ලයි කරේ take off කිය. හරිද? ඉතින් එදායින් පස්සේ තමයි ওই take off කියන වචනේ කියන්න ඉඩ තිබුණේ take off clearance එක හම්බුනාම විතරයි. එතනින් විතරයි මේ වචනේ පටන් ගන්න. දැන් ඔයාලට ඒ ටික තේරුණාද? තේරුණා ඒක. ඉතින් දැන් අපි මේක ගැන කියන්න තියෙන්නේ මමත් ඉතින් ජම්බෝ වෙලා අවුරුදු 20ක් හිටපු මිනිහෙක්. කයිවරුවකට නෙමෙයි කියන්නේ ඇත්තටම හිටියන්නේ. හරිද? ඉතින් මමත් අනන්තව එක එක තැන් වලට ගිහිල්ලා සමහරලාට මමත් ওই නූලෙන් බේරිලා එන්නේ නැති. මම දන්නේ නැතු. මොකද සෑහෙන බරක් ඔළුවේ තියෙනවා මේ ආසියන්තරාවක් අරගෙන තව දැනකට යනකොට. අපි hina වෙවි යනවා තමයි. හැබැයි hina වෙනකොට ඔළුවේ තියෙනවා. ඒ බර ඇත්තටම තේරෙන්නේ අපි මේක ඉවරුණාම. රිටයර් වුණාම. දැන් මම රිටයර් ප්ලේන් එක ලියන්නේ නැහැ. හරිද? ඉතින් දැන් මට හිතෙනවා දෙයියනේ දැන් මම මේ ඊයේ මේක ගැන මං කියෙව්වා හොඳට මේ කතන්දරේ පුළුවන් විදිහට තේරුම් විදිහට කරලා කියන්න. මං කිව්වා මටම හිතෙනවා මං කොච්චර පිනක් කරලාද මං මේකෙන් බේරෙන්න අවුරුදු ගානකට. මුකුත් උනේ නෑ දෙයියන්ගේ පිටින්. වෙන මොකක්වත් නෑ මේ මගේ හොඳකමක් නෙමෙයි. හරිද? හැබැයි මට මුකුත් උන්නේ නෑ. ඉතින් ඒකට මට තාම බය වෙනවා. වැඩි ඕනේ නෑ ඔය විශ්වාස කරන්න. අපේ විසුණුනාසේ හම්බෙච්ච දවසේ ගහන්නේ එයා කියයි. මම හිටපු ගමන් හීනෙන් බය වෙනවා. ඒ හීනෙන් බය වෙන්නේ හැමදාම ප්ලේන් එකක් ක්‍රෑෂ් වෙලා. වෙන මේ ඉන්න මොකක්වත් මට හීන පේන්නේ නැහැ වැඩි. හැබැයි හීනයක් දැක්කොත් යන්නේ ප්ලේන් එක පොල් ගහකට යනවා. ඒ මන් දන්නේ මොකද කියලා. ගෑගෙන හිටපු ගමන් අපේ තමස බිම ඉන්නේ තමයි ප්ලේන් එකේ නෙමෙයි කියලා. නෑ ඒක මොලේ පිටිපස්සේ තියෙනවද මොකක් හරි. මම දන්නේ කියන්න මොකක්ද කියලා. දැන් අර කොළුවේ තියෙනවනේ නිතරම නේ මොන හරි ප්‍රේසම ගැන හිතලා එහෙම වැඩ කළා මේක ඔළුවේ තියෙනවා. ඉතින් මම හීනයක් දැක්කොත් දකින්නේ එක්ක ප්ලේන් එක මඩගොඩකට ගිහිල්ලා නැත්තම් කන්දකට යනවා. මේ සමානේ මේ ලස්සනට ගිහිල්ලා කෑම කකා යනවා දැකලා නැහැ කවදාවත්. අර පැත්ත විතරයි දැකලා තියෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ ඒක හරිම කනගාටුයි. හරිද? වැඩියෙන්ම මට හරිම කනගාටුයි මේ මැරිච්ච සේරම කියදලා. ලොකු ගානක් නේ. ඔය හැමෝටම පවුල් හිඳලා අර එහෙම හිටපු මේ නිවාඩුවට යන්න ආපු මිනිස්සුනේ. ඉතින් ඒක හරිම කනගාටුයි. එතකොට ඕකට එක එක වැරදි කිව්වා වැඩියෙන්ම වැරදි කිව්වේ ජැකබ් වැන්සන්ටන්ට. ඉතින් මම කියන්නේ එයා හරි කියලා, මම කියන්නේ එයා වැරදි කියලා, මම කියන්නේ එයා මිනිස්සෙක් ඉන්න මට එයා ගැන මුකුත් කියන්න බෑ. හැබැයි මම දන්න විදියට ඉතින් එයාගේ ඒ අතපසු වීමකින් තමයි මේ සේරම වුනේ. හැබැයි හුඟක් කරුණු තිබුණා. ඉතින් අපිට ඊට පස්සේ ඇවිල්ලා කියන්න පුළුවන් ඇයි ගියේ නැත්තේ අරමයා කියන්න පුළුවන්. ඒ වුණාට කොහොම වුණත් ඒ මිනිස්සු මැරිලා ඉවරයි. ඉතින් මං හිතනවා මං තේරුම් කරා කියලා. ඔව් කැප්ටන් තේරුණා කැප්ටන් සරලව තේරුණා කියලා අපේ බලන අයට අපිට තියෙනවා නම් මේක තමයි මම හිතන්නේ කියන්න පුළුවන් සරලම විදිහක් නේ කැප්ටන්. බලන්න මම ජීවිතේට කොළ අරන් එනවද මේ බලන්න අර කොළ කීයක් ගෙනල්ලා මේවා ලියාගෙන ඇවිල්ලා අද උදේ අපේ නෝනා එල්ල අහනවා මගෙන් මම මේක ලියනවා. මේ උදේ පාන්දර නැගිටලා තවසේ මොනවද කියන්නේ මං කිව්වා නෑ මේක මේ ගන්න අනුත් තියෙනවා අරම මේ වෙච්ච දේවල් මගේ ඔළුවටම ගන්න බෑනේ හිලේ සේරම ඒකයි මම ලියාගෙන ආවේ. හරිද? ඉතින් එහෙනම් මේ කතන්දරේ උතනින් නවත්තමු නේ. ඔව් කැප්ටන් මේ කැප්ටන් ඒ දවස්වල ෆ්ලයි කරනවා නේද මේ ක්‍රෑෂ් එක වෙන දවස්වල එහෙම? අපි ෆ්ලයි කරනවා. ඉතින් මට හොඳට මතකයි කතන්දරේ සේරම. ඔව් හොඳටම මතකයි. ඔව්. අපි යුරෝප් වලට ෆ්ලයි කරනවා ඒ දවස්වල DC8 වල. DC8 වල right. එතකොට කැප්ටන් මෙහෙ එයා ලංකාවේ නැති නැත්තේ නෑ. එයා සිලෝන්. එයා ලංකාවේ 79.
ටෙන්රීෆ් ක්‍රෑශ් එකත් එක්කම කැප්ටන් පෑන්ඩම් එක ආපහු මේ වගේම 747 එකක් ක්‍රෑශ් වෙන 1988 මම හිතන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලානේ තිබුණා. ඊට පස්සේ කම්පැනි වැහුවනේ. ස්කොට්ලන්ඩ් වල උඩ අහසේ උඩ ඒක බෝම්බෙනේ. බෝම්බේ ලොකබී. ලොකබී. ඒ ලොකබී එකේ බෝම්බයක් ගියේ. ඒක ඉතින් කාගේවත් වරද්දක් නෙමෙයි. අර මේ ගවඩාපිගේ මිනිස්සුනේ බෝම්බයක් දැම්මේ ඒකට ලොකබී එකේ. ඒකෙත් මිනිස්සු ගොඩක් නැති වෙනවා. ඒවත් එක්කම තමයි කැප්ටන් මම හිතන්නේ මේ එයාලයින් එක බංකොලොත් වෙලා පස්සේ 1991 ඒ ලෝකෙ තිබිච්ච ලොකුම හොඳම එයාලයින් එක. ඉතින් පෑන්ඩෑම් ගුවන් සේවය නම් දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි KLM එක තාම ඔපරේට් වෙනවා හොඳට. නමුත් අර කැප්ටන් කිව්වාගේ ගොඩක් අය දොස් කියන්නේ KLM එකේ පයිලට් එයා තමයි මේක හදිසි කරේ මෙහෙමයි කියලා. මේ මං හිතනවා එහෙනම් ඔබ අපි අද කතා කරේ අපි අද ඉඳන් පටන් ගන්නවා මේ එපිසෝඩ් සීරීස් එකක් මේ ක්‍රෑෂ් සම්බන්ධයෙන් කතා කරන්නත්. ඉතින් ඒකේ පළවෙනි එක විදිහට තමයි මේක කතා කරේ මේ ටෙනරිෆ් ක්‍රෑෂ් එක. මේකෙන් ගුවන් යානා දෙකේම හිටපු මගින් 583කට ජීවිත අහිමි වුණා. 61 දෙනෙක් ජීවිත බේරා ගන්නවා ඒ පෑන්ඩම් ගුවන් යානයේ හිටපු මගින් සහ කාර්ය මණ්ඩලයේ සමාජිකයින් පිරිසක්. මේක තමයි අද දක්වාම ලෝකයේ වෙච්ච දරුණුතම ගුවන් අනතුර. සාමාන්‍යයෙන් කැප්ටන් අපි මේ කතා කරන වෙලාවෙත් ගුවන් යානා 15000ක් විතර අහසේ තියෙනවා. එහා මෙහා යනවා. ගුවන් යානා 30000ක් විතර මේ කමර්ෂල් වැඩ කටයුතු වල නියැලෙනවා. ඉතින් අපිට ගොඩක් වෙලාවට අර අපි මේ ක්‍රෑෂස් ගැන කතා කරාට කැප්ටන් එහෙම මේ අනතුරුදායක ෆීල්ඩ් එකකුත් නෙමෙයි මේ ඒවියේෂන් කියන්නේ. කාර් ඕනතරම් හැප්පෙනවා. හැබැයි මේක අනතුරක් වුණ ගමන් මේ මාධ්‍ය ඔස්සේ ලොකු ප්‍රචාරයක් හම්බෙන හින්දා තමයි මේ ගුවන් අනතුරු සම්බන්ධයෙන් මෙච්චර කතා කරන්න නිසා. හැබැයි මේ ගුවන් සේවා ශාස්ත්‍රයේ තියෙන විශේෂත්වය තමයි මේ හැම අනතුරකින්ම මේ ගුවන් සේවා ශාස්ත්‍රය අප්ඩේට් වෙනවා. එහෙම නැත්නම් යාවත්කාලීන වෙනවා. ඒ අනතුරු වලින් ලැබෙන පාඩම් එක්ක මේ වැරදි හදාගෙන මේ වගේ අනතුරක් යලි නොවෙන්න ඒගොල්ලෝ වැඩපිළිවෙළවල් සකස් කරනවා. විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය වගේ ආයතනය සම්බන්ධ වෙලා. ඉතින් ඒක තමයි මේ දිනෙන් දින අපි කම්පෙයාර් කරලා බැලුවොත් සංසන්දනය කරලා බැලුවොත් ඒ කාලයට වැඩිය දැන් අවුරුදු 50ක් මෙහාට ඇවිල්ලා ගොඩාක් දේවල් අප්ඩේට් වෙලා තියෙනවා. මේකට ටෙක්නිකල් පැත්තෙන් ගොඩාක් දේවල් අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් මේ ගුවන් අනතුරු මේ වෙද්දී ඒ කාලයට වැඩිය ගොඩාක් අඩු මට්ටමක තමයි තියෙන්නේ. අපි එකක් කියන්න දෙනවා. කියන්නේ අපිට මේ පොඩි දෙයක්. ඒ පෑන්ඩම් එකේ කැප්ටනුයි කෝ පයිලට්ටුයි එන්ජිනියරුයි තුන් දෙනාම ආයෙ වැඩට ගියා. බේරුණා. කල් ගියා. හුඟක් කල් ගියා. ඒගොල්ලන්ට මේ මෙඩිකල් මේ වෛද්‍ය ප්‍රතිකාර දීලා මනසටත් ලොකු දේවල් දෙන්න දීලා ඒ තුන් දෙනාම ආයි ඇවිල්ලා ආසෙන්තරයි ලැබුවා. ඒක අපි කියන්න එපා. ඒකත් එක්ක එහෙනම් අපි අදට සමු ගන්නා කැප්ටන් ගොඩක් ස්තුතියි මේ විස්තර අපිත් එක්ක බෙදාගත්තට. බොහොම හරි අමාරුයි. බොරු කියන්න ඕනේ නැහැ. මේ අමාරුයි කියන්නේ මොකද මම පුළුවන් තරම් බැලුවේ සරල විදිහටම මේක මේ ඇඳගත්ත එක හොඳයි. මේ සහෝදරයා මෙතනින් ඇඳලා දුන්නේ එක මේක මට ඒක පෙන්වන්න. ඉතින් අපි හිතමු මේ ප්‍රේක්ෂකයන්ට මේක තේරුණා කියලා. අපි බලමු අපි කියමු මේක අදහසක් ආව නම් කමෙන්ට් එකක් දාන්න. අපිට එතකොට අපිටත් ඉස්සරහ කතා කරද්දි මීට වැඩිය දේවල් හදා ගන්නව නම් ඒ පැත්ත කරගන්න පුළුවන් නිසා. එහෙනම් කැප්ටන් මේ වගේම එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. ස්තුතියි ඔබ සියලු දෙනාට. හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.